පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ අභිමානවත් දායකත්වයෙන් 67 වෙනි වතාවට මින් පෙර කිසි දිනක කිසිවෙක් නොදුටු විරුම ලෙස ඉදිකළ මේ සුවිසල් දර්ශනීය වෙසක් තොරණ දැක්වෙන පරිදි උදේනි නුවර සිට බරණැස් නුවරට පැමිණ බුද්ධිල පඬිතුමා වෙතින් වීණා වාදන ශිල්පය උගත් මුසිල තම ගුරුතුමාගේ ආධාරයෙන් රාජ්‍යපාලන සේවයට බැඳී තම ගුරු හා සමාන වැටුප් ඉල්ලීම මත වීණා වාදන තරගයකට එළඹුණා. ඒ පිළිබඳව හටගත් කලකිරීම මත බනගත් වූ බුද්ධිල ඇදුරුදුගේ සහායට පැමිණි සක්‍ර දේවේන්ද්‍රයාණන් ජයග්‍රහණය සඳහා උපදෙස් දී විශේෂිත වූ යම් ගුලි තුනක් එතුමා අතට ලබා දුන් හැටි ඔය පින්වතුන් දුටුවා නේද? ඒ වගේම තමයි පින්වතුනි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ ලෙස 2024 ලෝකයේ මෙතෙක් ඉදි වූ තොරණ අතරින් උසින් හා පළලින් මෙන්ම විදුලි පුහුණු සංඛ්‍යාවෙනුත් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවර සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුල මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සදහවත් සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කුමක්ද අර සිද්ධ වෙන්නේ යන්නේ? බුද්ධිල පඬිතුමා අත තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාණන් දුන් ගුලි තුනනේ. අන්න එතුමාය වීසි කරනු ලැබුවා උඩුගුවනට. අර මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත් බින්දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්මයජනක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සලපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ වෙසක් තොරණේ ඉදිරිපිටට එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඕන අර මල් ඉසිනව නේද? අලංකාර සුවඳවත් මල්. දැනෙනවද මේ මල් වල සුවඳ? මේ බලන්න පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොන තරම් පින්වන්තද? අර මොකද්ද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දෙවියනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරම්බල? ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්වතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයාති ඒ විද මේ වගේ දේවල්. අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ
පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සචින් ලක්ෂා. ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත් අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරංග. මේ පාර්ශව තුන එක්වුණාම අපේ ලංකාව බබලවන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවා. පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපති මහේෂ් ප්‍රනාන්දු මැතිතුමන්, ගරු ලේකම් සංජීව රසාංග මැතිතුමන්, ගරු භාණ්ඩාගාරික දුමින්ද මැතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටත් සියලුම කාර්යක සදකියන්ටත් පානදුර වෙළඳ ප්‍රජාවටත් මේ දර්ශනීය මහා තොරණේ චිත්‍ර නිර්මාණ ශිල්පී වර්ණගේ සසිත චතුරංග කලාකරුවාටත් ඒ වගේම මේ දර්ශනීය මහා තොරණේ විදුලි ආලෝකකරණ ශිල්පී ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති සජිත් ලක්ෂාන් ඇතුළු මේ සියලුම දෙනාටම ලබන වර්ෂයේ මීටත් වඩා දැවැන්ත නිර්මාණයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ නැරඹූ මේ දර්ශනීය තොරණේ මේ විශේෂ දර්ශන පෙළ සහ මේ දර්ශනීය තොරණ ලස්සනයි කියලා ඔබට හිතෙනවා නම් දෙන්න බලන්න හොඳ අත්කොළ සංගඩක් හැමෝම බොහොම ස්තුතියි. ඔබේ අත්කොළ සන්නන මැද ඔබේ ප්‍රතිචාර මතයි මෙවරත් පානදුරා මහා තොරණ ලංකාවේ අංක 1 බවට පත්ව තිබෙන්නේ කියන වගේ අප ඔබට සතුටින් සඳහන් කර සිටිනවා. යලිත් අවස්ථාවක් ඔබට ලබා දෙනවා තව ස්වල්ප මොහොතකින් මේ දැවැන්ත දර්ශනීය මහා තොරණේ විශේෂ දර්ශන පෙළ නරඹන්නට. සදහවතුනි, මේ දර්ශනීය මහා තොරණේ රූපරාමුවෙන් රූපරාමුවට මේ තොරණේ ජාතක කතාව ඇතුළත් කරලා අද DVD පටයක් ඔබට මිලදී ගන්නට අවස්ථාව තිබෙන වගේ අප ඔබට සඳහන් කර සිටිනවා. මේ දර්ශනීය මහා තොරණේ රූපරාමුවෙන් රූපරාමුවට රූපරාමු 10